කෙදිනද කෝඩු තනන්නට එන්නේ කෙදිනද කෝඩු වෙලාප ඉන්නේ සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනිවන්නේ කෙදිනද කෝඩු හදන්නට එන්නේ කෙදිනද කෝඩු වෙලාප ඉන්නේ සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනිවන්නේ ඉතින් එහෙනම් අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ ඩයරි විත් අමන්දා YouTube channel එකට ඔයාලා හැමදෙනාවම ඒ වගේම අදත් ආදරයෙන් මතක් කරනවා මාව subscribe කරලා නැතුව වීඩියෝ නරඹනවා නම් ඒ හැමෝටම මාව subscribe කරලා මට support එකක් දෙන්න කියලා. ඒ වගේම වීඩියෝ එක බලලා වීඩියෝ එකේ ගුණදොස් comment එකකින් පහලින් comment කරන් යන්න කියලාත් ඒ වගේම like කරලා share කරලා මගේ මේ YouTube ගමනට ශක්තියක් දෙන්න කියලා මම ඔයාලා හැමදෙනාගෙම අදත් ආදරයෙන් වෙන්න වගේම ඉල්ලනවා. ඉතින් අද වෙනස්ම විදියට වීඩියෝ එක පටන් ගත්තා. බලන්නම ඇති අක්කා මොකද මේ අක්කා කියනවා නංගි කියනවා. ඉතින් කට්ටිය බලන්නම ඇති මේ මොකද සින්දුවකින් පටන් ගත්තේ කියලා. ඉතින් මීට වඩා වෙනස් විදියකට සින්දුවක් කියලා පටන් ගන්න තමයි උමනාව තිබ්බේ. එහෙම කළා. ඒ කියන්නේ හස්බන්ඩ්ුයි මායි එකතු වෙලා මොකද Q&A වීඩියෝ එක තමයි අද මේ ගෙනල්ලා තියෙන්නේ. ඔයාලා ප්‍රශ්න වගේක් අහලා තිබ්බේ. ඒ අහපු ප්‍රශ්න වලට උත්තර ටික තමයි අරගෙන ආවේ. ඉතින් ඒ හින්දා හස්බන්ඩ්ුත් එක්කම එකතු වෙලා සින්දුවක් කියලා මොනවාද වීඩියෝ එක පටන් ගන්න තමයි මට උමනා වෙලා තිබුණේ. ඒ වුණාට අපි වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා ඉවරුණාට පස්සේ වීඩියෝ එකට කොපිරයිට් එකක් වැටුණා. ඉතින් ඒක නිසා මියුසික් එකක් තිබුණ නිසා අපි දෙන තමයි සින්දුව කිව්වේ මායි හස්බන්ඩ්ුයි. හැබැයි මේ මියුසික් එක තිබ්බ නිසා කොපිරයිට් එකක් වැටුණා. ඉතින් අමාරුයි. ඉතින් ඒ හින්දා ඒ වගේ කරන්න. ඒ හින්දා ඉතින් ඒ වීඩියෝ එක අපරාධ ලස්සනට හොඳට කළා. අපි ඔක්කොම හිටියා. කාලයක් ගත වුණෙත් එකක් දුවගේ මේ සතියේ තරඟයක් තිබුණා. මම පෝස්ට් එකටත් ෂෙයා කරලා තිබ්බා ලින්ක් එක. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මගේ YouTube යාළුවෝ හැමෝටම ආරාධනා කළා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මගේ දුවගේ වීඩියෝ එක බලලා ඒකට ලයික් එකක් දෙන්න කියලා. ඒ කියන්නේ ඒක ඉස්කෝලේ තිබ්බ කම්පිටිෂන් එකකට තමයි සහභාගී වෙලා හිටියේ එයා. ඉතින් අදින් ඒක ඉවරයි. අද රැයටට මනාප ලබාගෙන අවසන් කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා ගිය සතියෙම මට මේ Q&A වීඩියෝ ගේන්න බැරුව ගියා. මොකද මේ ෆෝන් එකෙන් තමයි මේ වීඩියෝ කරලා දාන්න තිබුණේ. ඒ වගේ දේවල් තිබුණා. ඉතින් කෝකටත් අයිල වගේ මට තියෙන්නේ මේ ෆෝන් එක විතරයි කෝල් ගන්න. ඔයගලන්ට YouTube එකට වීඩියෝ එකක් දාන්න. එතකොට දුවට ඉස්කෝලේ වැඩ කරන්න. ඔය හැම දෙයකටම පන්ති වැඩ කරන්න ඔක්කොම තියෙන මේ ෆෝන් එක විතරයි. ඉතින් ඒක නිසා ඒතර අයියත් රැයට වෙලා පාවිච්චි කරන්නේ මේ ෆෝන් එකම තමයි. ඉතින් ඒක නිසා මේ මට වීඩියෝ එකක් ගේන්න ගිය සතියේම ටික කාලයක් ගියා. ඒක හින්දා ඒ වගේම මං අසනීපෙනුත් හිටියා. ඉතින් ඒ හින්දා ඊට පස්සේ අපි ලස්සනටම වීඩියෝ එකක් කරලා ගේන්න හින්දා තමයි මායි අයියා එකතු වෙලා ඩුවට් සෝන් එකක් කරලා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ගියාට මේ ඒක හරි ගියේ නැහැ. ඉතින් ඒ හින්දා අද මේ විදියට වෙනස් විදියකට කොහොම හරි මට වීඩියෝ එක පටන් ගන්න ඕන හින්දා තනියෙන් මම සින්දුවක පුංචි පද ටිකක් කියලා මේ වීඩියෝ එක මේ අද පටන් ගන්නෙ. අනිත් එක තමයි කියන්න ඕනේ ඉතින් සින්දුව අහලා ගුණදොස් කියන්න එපා. මොකද මං ගායිකාවක් නෙමෙයි. හැබැයි ඉතින් දුකටයි සතුටටයි වේදනාවටයි හැම එකටම ඒවා පියව ගන්න සින්දුවක් කියලා තමයි මම. ඉතින් ඒ හින්දා කොහොමද සින්දු කියන එක මගේ පුරුද්දක් පොඩි කාලේ ඉඳන්ම. ඒ හින්දා මං හිතුවා ඉතින් පොඩි සින්දු කෑල්ලකින් වීඩියෝ එක පටන් ගන්න ඕනේ කියලා. එහෙනම් හරි අපි දැන් යමු වීඩියෝ එකට. මගෙන් කීප දෙනයි ප්‍රශ්න අහලා තිබුණේ. ඉතින් අහලා තිබුණේ ඔක්කොම පොදු ප්‍රශ්න හින්දා මං විශේෂයෙන් මේ නම් ගම් කියන්නේ නැතුව අහපු ප්‍රශ්න වලට උත්තර අරගෙන එන්නම්. ඉතින් අදත් අයියයි පුතයි එහෙම හිටියානම් හොඳයි. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. අද ඉතින් ඉන්නේ දුව තමයි හැමදාම එයා තමයි මාත් එක්ක ඉන්නේ. ඉතින් කමක් නැහැ. අපි ඉතින් තවත් කාලේ යන හින්දා මං හිතුවා මේ අද වීඩියෝ එකක් කරලා දාන්න ඕනේ කියලා. නැත්නම් ඔයාලටත් මාව අමතක වෙනවනේ. ඒක හින්දා එහෙනම් අයියාගෙම පටන් ගන්නම්. ඒ කියන්නේ හස්බන්ඩ්ගෙන් පටන් ගන්නම්. එයාගේ නම ඒ විස්තර කියන්න. මහත්තයාගේ නම වසන්ත රෝහණ. එතකොට එයාගේ වයස අවුරුදු 45යි. එයාගේ උපන් ගම කොළඹ කළුබෝවිල. එතකොට දැන් ඉතින් අපි පදිංචිලා ඉන්නේ මීරිගම. එතකොට එයාගේ රැකියාව එයා යුද හමුදා විශ්‍රාමික. ඉතින් ක්‍රියාන්විතයේ අවුරුදු 22ක් සේවය කරලා දැන් විශ්‍රාම
විශ්‍රාමිකව ඉන්නවා විශ්‍රාමිකව නැහැ. ඉතින් දැන් එයා තව රැකියාවකට යනවා. මොකද ළමයි දෙන්න ඉගෙනගෙන ඉවර නැහැ. තව ගෙවල් දොරවල් හදන්න තියෙනවා. ඒ වගේ ගොඩාක් වැඩ තාම තියෙනවා. ඒක නිසා ඉතින් එයා දැන් රැකියාවකට යනවා. එයා දැන් යන්නේ දම්රෝ ආයතනයේ පැසුම් කරුවෙකු විදියට එයා රැකියාව කරනවා. දම්රෝ ආයතනයේ. ඊට පස්සේ යාගේ පාසල කොළඹ ඉසිපතන විද්‍යාලය තමයි යාගේ පාසල. එතකොට යාගේ ගෙදර විස්තර එයාට ඉන්නේ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි. ඉතින් ලොකු නංගි නැති වෙලා තාත්තා නැති වෙලා අම්මයි පොඩි නංගි තමයි ගෙදර ඉන්නේ. එතකොට එයා විවාහ වුණේ අවුරුදු 25න්. විවාහ වුණේ අවුරුදු 25න් මාත් එක්ක. හරිනේ නේද? එතකොට මගේ විස්තර මගේ නම වීණා නිරංජි. මගේ වයස අවුරුදු 40යි. අපිට ඉතින් අක්කේ කියලා කියන්නේ නැති කවුරු හරි දන්නේ නැතුව නංගි කියලා කියන්නේ නැති දන්නේ නැතුව එහෙම කියන්නේ නැති මොකද වයස දන්නේ නැහැ නේද? ඉතින් දැන් ඔයාලා දන්නවා අපේ වයස කීයද කියලා. දැන් අපිට ඒ විදිහට කතා බහ කරගෙන අපේ යාළුකම තවත් ඉදිරියට ලස්සනට අරන් යන්න පුළුවන්. දැන් වයස දන්න හින්දා අක්කේ නංගි ආච්චි සීයේ කියලා දැන් අරගෙන යන්න පුළුවන් අපේ යාළුකම. එතකොට මගේ වයස කිව්ව අවුරුදු 40යි. මගේ උපන්ගම මම රාගම. දැන් ඉන්නේ ඉතින් මීරිගම. එතකොට රැකියාව මුකුත්ම කරන්නේ නැහැ. ගෙදර රැකියාව තමයි කරන්නේ. රස්සාවකට යනවට හස්බන්ඩ් කැමති නැහැ. අනිත් එක දරුවෝ බලා ගන්න කවුරුත් නැති නිසා. ඉතින් ඒ වක්කීම තියෙන්නේ මගේ අතේ හින්දා රැකියාවක් කරන්නේ නැහැ. මුලදී රැකියාවක් කරා ගෙදර ඉන්න කාලේ ප්‍රයිවට් නර්සින් කළා. ඉතින් විවාහ වුණාට පස්සේ නම් රැකියාවක් කරේ නැහැ. දැන් මම විවාහ වෙලා අවුරුදු 20ක් වෙනවා. එතකොට මගේ පාසල මම පාසල් දෙකකට ගියා. පළවෙනි පාසල තමයි කඳානේ ධර්මාශෝක මහාවිද්‍යාලය. දෙවෙනි පාසල තමයි කඳානේ ජෝන්ද බැප්ටිස් කොලේජ් නාගොඩ තියෙන්නේ. එතකොට මගේ ගෙදර විස්තර අම්මයි තාත්තයි අයියයි අක්කයි තමයි මට ඉන්නේ. ඉතින් මගේ අම්මා නැති වෙලා එතකොට අයියා ඉන්නවා අක්කා ඉන්නවා. එතකොට මම විවාහ වුණේ අවුරුදු 21කින්. 21ක් ලැබලා නැහැ. 20න් 21කින් වගේ තමයි මම විවාහ වුණේ. ඊට පස්සේ මගේ පුතාගේ විස්තර. මගේ පුතාගේ නම ආකාශ් කවීෂ. එයාගේ වයස අවුරුදු 18යි. එයාගේ උපන් ගමත් රාගම. දැන් ඉතින් එයාත් අපි එකම හිමීරිගම ඉන්නේ. එතකොට එයාගේ පාසල CWW කන්නංගර කොලේජ් එක. එයා ඉගෙනුම් ලබන වසර 13 වසර. එයා ඉගෙනුම් ලබන්නේ වාණිජාංශයෙන්. මේ අගෝස්තු මාසේ එයාගේ උසස් පෙළ විභාගයට පෙනී හිටින්න තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා මේ දවස්වල ඉතින් වැඩ ඒකයි ගොඩක් වෙලාවට වීඩියෝ වලටත් එයා එන්නේ නැත්තේ. චුට්ටක් හොරයි කොහොමත් එන්නේ එයා. එන්නත් ඉතින් වෙලාවක් නැහැ. එයා පාඩම් කරනවා. ඉතින් පාන්දර 1ට විතර නිදිය ගන්නෙ. ඉතින් එයා ටයිම් එකක් නැතුව තමයි ඔක්කොම වැඩ කරගෙන යන්නේ. ඉතින් ඒ හින්දා එයා ඉතින් අමාරුයි වීඩියෝ එකකට ගන්න දවසක පෙන්නන්නම් එයාව. ඊට පස්සේ ඉතින් මේ ඉන්නේ මගේ දුව. එයාගේ නම අමන්දා මෙත්සරණි. මේ channel එක පටන් අරන් තියෙන්නෙත් ඔන්න එයාගේ නමෙන්. ඉතින් හැමෝම හිතනවා Diary with Amanda YouTube channel එක මගේ නම කියලා. ඉතින් ඒ මගේ දුවගේ නමින් තමයි පටන් ගත්තේ. මම ඒ නමට හරිම කැමතියි. ඒ නිසා හැමදේම පටන් ගන්නකොට මම ආසයි එයාගේ නමින් පටන් ගන්නවට. ඉතින් අමන්දා මෙත්සරණි තමයි ඔන්න එයාගේ නම. එතකොට එයාගේ වයස අවුරුදු 13යි. එයා ඉන්නේ 9 වසරේ. මේ අවුරුද්දේ අවසානට එයාට 14. අපි හැමෝටම මේ අවුරුද්ද අවසන් වෙනකොට ඔය කීප වයස වලින් අවුරුද්ද වැඩි වෙනවා. එතකොට උපන් ගම එයාගේ රාගම. දැන් අපි එක ඉන්නේ මීරිගම. එයාගේ පාසල DS නායක ජාතික පාසල. ඉගෙනුම ලබන වසර මං කිව්වනේ 9 වසර කියලා. ඉතින් ওই විදියට තමයි එයාගේ විස්තර. ඉතින් ওই දේවල් තමයි ඔයාලා අපෙන් අහලා තිබුණේ. ඔන්න ඉතින් අපි මේ විස්තර ඔයාලට කිව්වා. ඉතින් ඊළඟට ගේන වීඩියෝ එක මම හිතනවා මම දැන් විවාහ වෙලා අවුරුදු 20ක් වෙනවා. ඉතින් ඒ අවුරුදු 20 අර ලේසියෙන් පහසුවෙන් සතුටෙන් සනීපෙන් සැපෙන් ගෙවිච්ච අවුරුදු 20ක් නෙවෙයි. ඉතින් මම හිතනවා අලුතෙන් විවාහ වෙන්න ඉන්න සහෝදර සහෝදරියන්ට වගේම විවාහ වෙලා දැන් කාලය ගත කරන සහෝදර සහෝදරියන්ට එතකොට මගේ වයසෙම ඉන්න
යහළු යෙහෙලියන්ට ඔය හැමෝටම මං හිතනවා අවුරුදු 20 මගේ විවාහ ජීවිතේ ගන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා. දැන් මගේ දරුවෝ දෙන්නට උනත් මම කියලා තියෙන්නේ කාගේවත් පිට අයගේ දේවල් අවශ්‍ය නැහැ. අම්මගේ තාත්තගේ ජීවිත කතාවම ඇති. ඕගොල්ලන්ට අනාගතේ ඔයාලගේ පාර හරියට අරගෙන යන්න, පාර කපා ගන්න කියලා. ඉතින් ඒ හින්දා මං හිතනවා මගේ ජීවිත ඒ අවුරුදු 20ක ජීවිත කතාවේ මං ගෙදර හිටිය අවුරුදු 20යි. දැන් විවාහ වෙලා අවුරුදු 20ක් මගේ සැමියා එක්ක මම මේ එකට ඉන්නේ. ඉතින් ඒ 20 කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි. වගේම සුළුපටු කරුණු කාරණා නෙමෙයි. ඇත්තටම වීඩියෝ එකකින් ගෙනල්ලා කතා කරන්න පුළුවන් තරම් පොඩි දෙයක් නෙමෙයි. විනාඩි 10කින් 15කින් ඔයාලට කතාව කියලා ඉවර කරන්න යන්නේ අවුරුදු 20ක දෙයක්. ඉතින් මං හිතනවා ඒවෙන් ගන්න ඒ වුණාට දේවල් රටේ සමාජ මිනිස්සුන්ට ගන්න දේවල් ගොඩක් ඇති. අපිට වැරදිච්ච තැන් ගොඩාක් තියෙනවා. හරි ගිය තැන් වලට වඩා. ඉතින් ඒ නිසා සමාජයට ඒක වරදින් නැති වෙන්න අපේ දේවල් අහලා එයාලා ඒ තැන් වරද්ද ගන්න නැතුව ඒ තැනුත් එයාලා හරි ගස්සගෙන ඉදිරියට ගියා නම් අපිට වඩා හරි වැඩි එතකොට එයාලට. ඉතින් ඒ නිසා ඒක සමාජයට දෙන්න මම කැමතියි. හැබැයි ඉතින් ඔයාලට ඒක වැදගත් වේද නැද්ද කියලා ඔයාලා කොහොම හිතනවද දන්නේ නැති හින්දා මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් අපේ අවුරුදු 20 සම්පූර්ණ වෙන්න තව දින කීපයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ වීඩියෝ එක ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා ඒකට කැමතිද? එහෙම නැත්නම් ඊට වඩා වෙනස් වීඩියෝ එකක්ද අවශ්‍ය? මොනවද? මගේ වත්තේ වීඩියෝස් නම් ගොඩාක් අය බලන්න කැමතියි. එහෙම නැත්නම් වත්තේ දෙයක්ද? වගා කරන ඒවා එහෙමද මොනවද කියලා මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. ඔයාලට ඊළඟ වීඩියෝ එක මොනවද කැමති කියලා. මෙච්චර කල් පරක්කු කරන්නේ නැතුව ඉක්මනට මේ වීඩියෝ එක ගේනවා. ගිය සතියේ නම් බැරුව ගියේ. දුවගේ මේ තරඟේ නිසාම තමයි. එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ. ඔයාලත් එක්ක කතා කරන්න තියෙන. ඔන්න ඔයාලට හැමෝටම අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එක මොකක්ද අරන් එන්න ඕනේ කියලා ඔයාලා මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදත් මාව අහන් හිටපු බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ආයෙ නැවත අලුත් හොඳ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බුත් සරණයි හැමෝටම.